සුබ දවසක් ගොවිසඳා YouTube channel එක තුලින් කරන්න යන්නේ දේශීය කහ වගාව. ඊටාම ලහි තමයි මේ වැඩ ටික කරගෙන යන්නේ. මොකද කාලය ඉවරයි. තව බොහොම දින ගණනාවයි තියෙන්නේ. මේවා බොහොම ඉක්මනින් පැලවෙනවා. ඒක නිසා මේ වැඩේ කරන ගමන් මම කියන්නම් ඔයාලා අල්ලගන්න. මගේ හිතවත් මට උදව් කරන චමින්ද ඉන්නවා මේ පැත්තේ. ඒ කට්ටිය හිටපුවා. ඒ කට්ටිය වැඩ කරගෙන යනකොට ඔයාලා බලා ගන්න. මේ පැත්තේ ඉන්නවා අජිත් මහත්තයා. එයාත් මට සහයෝගය වෙනවා. එයාලා තමයි මේ පාත්ති දාලා දැන්ට මේ වගා කරලා තියෙන්නේ. මම මේ නිකන් වීඩියෝ එකක් කරන්න විතරක්ද කොහෙද මේ ඇවිල්ලා තියෙන්නේ. හරි ඒක කවන්නේ. එහෙනම් අපි වැඩේ කරගෙන යමු. මෙන්න මේ වගේ ගෑම් අල කෑලි දෙකක් විතර මේ වගේ වලකට වැටෙනවා. ඒ වලකට වැටෙනකොට අපි චමින්ද මහත්තයා මෙයා හදලා හිටන් වහනවා. මේකට හේතුව තමයි මේ ආකාරයෙන් මගේ වගා කරනකොට මගේ අත් දෙකෙන්ම තමයි මම ගොඩක් මේ බීජ දාන්නේ. මෙයාලා දන්නවා. මේ ඒකේ මොකද මට තමයි අර කියනවා මට දැන් සමහර අය කියනවා මේ එතකොට ඔබතුමාලාට පුළුවන් මොකද මේ අවුරුද්දේ ඉඟුරු සෑහෙන්න වගා කරනවා. ඒකින් තමයි වැඩි ප්‍රමාණයක් මේ අවුරුද්දේ කහ වගා කරන්නේ. අපිට මං හිතනවා මේ රජයෙන් ලොකු සහනයක් දෙයි මේ වගා කරන ඒවට මේ අපේ දේවල් වලට කියලා රජෙනුත් මං කරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා බොහොම අහිංසකව මේ මෙච්චර මහන්සි වෙලා අපි වගා කරන හින්දා අපිට පොඩි chance එකක් දීලා අපේ දේවල් විදේශ රටවල් වලට යවන්න අපි ගොවිය නගා හිටවන්න ඔබට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ එතකොට හරි අජිත් දාන්න ඔය පැත්තෙන් කුකුල් පොර ටික. හරි. දැන් මේ වලවල් වලට අනිවාර්යෙන් කරදහයිය දාලා තියෙන්නේ. අජිත් මහත්තයා තමයි කරදහයිය ටික දැම්මේ. වලවල් කැපුවා මේ අපේ මේ චමින්ද මම ආදරයට කියන නම. නමුත් ඊට පස්සේ දැන් මේ ඊටාම පරණ වෙච්ච ඔය කරදහයි චුට්ටක් අතර දෙන්න. මේ කුකුල් පොර මේ මට ලේස්ලා බොයිලස්ලා මම ඉඩමටවත් මං ගන්න නැහැ. මේ ඊටාම කුඩු. මේ මිම්බොත් කිසිම ගඳක් නැහැ. ඒවා අපි සම්පූර්ණ මේ ආකාරයේ ඉහනවා. ඉහලා හිටන් තමයි අපි වගා කරන්නේ. එහෙම වගා කරලා ඊට පස්සේ අනිවාර්යෙන් අපි මේවට වසුන් දානවා. වසුන් දාන්නේ හේතුව තමයි මේකේ උෂ්ණත්වය ඒකාකාරීව පවත්වාගෙන යන්න. අපිට දැන් පළමුවෙන්ම ඩොලමයිට් ඉහලා තියෙනවා. ඊට පස්සේ ඉස්සල්ලාම මම අලුහුණු ඉහලා මේකේ තියෙනවා දැන් මාසෙකට ඉස්සල්ලා ඩොලමයිට් ඉහලා තියෙනවා. ඒ වගේ තමයි මේ දාගෙන යන්නේ. දාගෙන ගිහිල්ලා තමයි දැන් මේ පාත්ති හදාගෙන මේ හවස්වරුවේ තමයි අපි විශේෂයෙන්ම හදන්නේ. හේතුව ඒකට මොකද අල වර්ග හදන්නේ හවස්වරුවේ කියලා තියෙනවා. මොකද මේ ඒවටත් අපි කනක් දෙන්න ඕනේ. හරි අර පොල්ලතුරන් වහන්න. එක්කෙනෙක් යන පොල්ලතුරන් උඩ පැල. මේ ඔන්න දැන් හරි මේ තියෙන්නේ දැන් අල දාලා ඉවරයි. අනිවාර්යයෙන්ම දාලා දැන් කරදහයිය දානවා. කරදහයියත් දාලා සමතලා කරලා දැන් ඊට පස්සේ වැසුන් දානවා. අන්න එහෙම පොල්ලත් අන්න එහෙම හදා ගන්න කූරටේ යටපැත්තට යන්න දාන්න. ඒකට හේතුව තමයි මේ කූරටේ යටට යන්න දාන්නේ හේතුව මම කියන්නම්. මේකට වතුර පිරුණාම ඉක්මනින් දිරනවා. නැත්තම් මෙන්න මේ පීල්ල වගේ එකේ මේ කොණ්ඩිය ඇදෙනකොට මේ පීල්ලට හරියට සෙට් වුණොත් එහෙම මේ ගහට එන්න බෑ. ඒක පීල්ල දිගේ යනවා. අපිට ගහ හොයාගන්න සෑහෙන මාස දෙක තුනක් යයි. ගහ පීල්ල දිග ගිහිල්ලා එන්නේ නැහැ කියලා. එහෙනම් මම කියලා දුන්නා කහ කොහොමද වගා කරන්නේ. ඇත්තෙන්ම අපිට හරි පහසුයි කහ වගා කරන්න. අපිට ලොකු ප්‍රාග්ධනයක් නැහැ. පොඩි ශ්‍රමයක් ලොකු පිරිස් පරිපාලනයක් ඕනේ නැහැ. ඇත්තෙන්ම ඊට පස්සේ වල් ටික නෙළුවා අපිට ලොකු පොහොරක් ඕනේ නැහැ. ඒකයි මම ඔයාලට කියන්නේ. මේ රජයෙන් මං හිතනවා කහ වගා කරන්නන්ට යම්සි සාධාරණයක් ඉෂ්ට කරයි මේ වීඩියෝ එක බලලා. ගරු ජනාධිපතිතුමනි අනිවාර්යයෙන්ම කහ අලයක්වත් ගෙන්නන්න එපා. මේ රටට ගෙන්නන්න එපා. ඔයාලට පව්. එහෙම ගෙන්නුවොත් මොකද මේ හැම රජයකින්ම මේ කහ ගෙන්නලා මේ අහිංසක ගොවියෝ අසරණ කරා. මේ රටේ හැම කෙනෙක්ම කහ අවශ්‍යයි. කොච්චරද? මේකින්ද ගෙන්නන්න එපා. මේක අපිට වගා කරන්න පුළුවන්. මං වගා කරලා දෙනවා. මම මේ රටේ හොඳ ගොවියෝ ටිකක් එකතු කරගෙන මං වගා කරලා දෙන්න අපට පොරොන්දු වෙනවා. මං කරු ජනාධිපතිතුමාගෙන් මං ඉල්ලීමක් කරනවා. අනිවාර්යෙන් අපිට දෙන්න chance එකක් අපි කරනවා. මේ වගා කරන්නේ මේ මෙතන අක්කර දෙකක් මං තනිකර වගා කරනවා. දැන් මේ වගා කරේ ඔයාලට කහ මං කවදාවත් ජනාධිපතිතුමාගෙන් එහෙම ඉල්ලලා නැහැ. ඒක නිසා මේ දැන් වගා කරලා ඉවරයි. අපි තව මාස 9කින් මේවා රටේ පරිභෝජනයට දෙන්න තමයි මේ හදලා තියෙන්නේ.
මේ හදන්නේ ඒවට. ඒකින්ද මේ YouTube channel එක බලන හැම කෙනෙක්ම කහ වගා කරන්න. මම හිතන්නේ රජයෙන් යම් කිසි සාධාරණයක් ඉෂ්ට කරයි. ඔබ සියලුම දෙනාට සුබ දවසක්. පෙරවන් සරණයි.